සුවහස් යුත් ක්ලබ් සාරම්භරේ ඔබ ඉදිරිපත් කරන බම්මයි මහා සූර්ය මංගල්‍ය 2025 Yama. Awe peluang ya itu. Agak. Ini ada bang ya? Di turunnya pantai lagi ini ada bang. Ada pamil lagi ini ya. අතනම වාසනාව නැහැ මුට්ටියේ වාසනාව හොයාගත්තොත් අපිට පුළුවන් තරගය හරි ආකාරයෙන් පවත්වන්නට හැමෝටම මේ තරගයට එක්ක එකතු වෙන්නට කියලා. හොඳයි අපි තරගය ආරම්භ කරමු. මෙන්න පළවෙනි තරගය කරුවා. විනාඩි 2යි. විනාඩි 2ක් ඇතුළත මුට්ටිය බිඳින්නට ඕනේ. වලමු මුට්ටිය බිඳින්න කරන්නට පුළුවන්. අනේ දෙයියනේ ගහලත් ඉවරයි. වත් එක දරුවන්ට යාමේ තරංගය තවත් පැත්තක හරි ලස්සන ඖෂධයක් වශයෙන් ගන්නා මල කුමක්ද කියලා ප්‍රකාශයට පත් කරන කාර්යාලයට අවශ්‍යම ඔබට පුළුවන් රුපියල් 10ක මුදලක් ලබා දීලා. ඒ අතරතුරේ 3-4 කාන්තා සහ පිරිමි තරඟ දෙක අපි ආත් කරන්න සූදානම්ින් ඉන්නේ. ඔව්. මෙන්න 1 2 3 ස්ථාන ඉදිරියට ඇදි වෙනවා. මේකෙත් අපි තුන්වෙනි තෝරාපත් කර ගන්නවා තරඟය සඳහා. ඒ ආදරණීය ගැහණු දරුවෝ දෙනවා ඉස්සරහට යන්න. අර කරුවාද ප්‍රථම ස්ථානයේ දිනා ගන්න කියලා. හොඳයි වෙන්නේ මොකද බලන්න මාර්ගයේ ඉඳලා හොඳයි. 1 2 3 හරි. තුන හතර එක ළඟ එක පෙරට ආවා. හැබැයි ඔන්න 1 2 3 ස්ථාන නියම විදිහට තෝරාපත් කරගෙන අවසానයි. අපි මේ කාර්යය කරුවන් සායනයි. අවනෝන ස්ථානයේද ඔන්න අවසාන මේකට සෝදානම් එනවා. තේලිය දෙනවා පස්සේ බලවල එනවා. සෑහෙන යාළුකමින් දුවගෙන ආවා. 1 2 3 හරි. එක පෙළට වෙන්න 1 2 හරි ඔන්න ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය අලියාට දීලා ඔබට පුළුවන් සැඟවුණු මල සෙවීමේ තරඟයේ සමගින් එකතු වෙන්න. මහත්මයාට මා ගෞරවය අයියෝ අලිය ළඟට ගිහින් ආයේ කකුලක් තියලා අනිත් කකුල තියාගන්න බෑ. ඒ වගේ මහත්මයාට ආරාධනා කරනවා. කියලා තියෙන්නේ. ඔයාලට මොකද හිතෙන්නේ? සතුටේ. එච්චරයි දන්නේ. ඊට කලිනුත් මේ වගේ තරඟවල ඉදිරියට වෙලා තියෙනවද? ඔව්. කොහෙද? මොනකාරද සුවරම ඉඳලා තියෙනවා. ඒකට මේ ජයග්‍රහණය කරපු පළවෙනි පාර. අපේ සවුන්ඩ් එකේ සුන්දරිය වටන්න. එහෙනම් ඔයාලා අපි පොවතනවා. ටැග් ගන්න සවුන්ඩ් එකේ ඔයාගේ නම. එයා සෑහෙන අතට එකක්. නිල් පාට
Kalau banget. Mennawa පුතාද මාමද බලමු. මාමා. මේන්න ජයග්‍රාහකයා. අපේ පොඩි පුතා තමයි ඔන්න සංගීත ගෝලයේ තරගයේ ශක්තිය ලබන්නේ. එහෙනම් මොනවද කියන්නේ තියෙන්නේ මේක? නෑ මොකක් කියන්නේ නෑ මම අනිවාර්යෙන් කනවා. අනිත් ගෙඩිය නෑ. මම ප්‍රැක්ටිස් කරලා මේ ගිය අවුරුද්දේ තමුසේ නේද ඒක උනේ? අර අවුරුද්දේම දෙන්නේ නැහැ ඉතින් කාටවත්. ඊළඟ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා. ඊළඟ අවුරුද්දේ පාටියද දෙක? පළවෙනි ස්ථානේ ගන්න ලැබෙන්නේ කියලා බර්තාරෙන් වෙනවා නේ. ඊළඟ අවුරුද්දේ මම අමුතුවට අභියෝග කරනවා. උට අභියෝග කරනවා ඊළඟ අවුරුද්දේ මම කොහොමද කැමරාව ගන්නේ? අම්මට සිරි. පියර දෙකම ඉවරයි. ඔය ජයග්‍රාහකයි. උඩු කරන්න හදන්නේ. හරි හරි නියම බඩු. අවසන් නිවේශයේ හොඳට ඒ උඹ කොහෙද ඉන්නේ දැක්කේ? රාන්සක් දාන්න. තව ටිකක්. මලක් නෙමෙයි ආයි ගෙම 10ත් එක්කම ගහලා දෙන්නේ. මෙන්න තියෙනවා ඔයාලා අහලා තියෙනවද ඉස්සර කතාවක්? නායකට මොනවද වගේ කියලා. මෙන්න අඳු තමයි අද සැකවුණු මල. බලන්න බෑ අදින් අමේසින්. දුස්තරා කියපු කමේ ඉඳලා ඒ වගේම ජයග්‍රහණය 3යි. හිමින් සරේ ඕමින් බිස්කට් එක කන්න දෙන්නකො. හරි ඔන්න. හරි හරි යාළුවා කියලා බලන්නේ වටය සිව්වන තරගය හොඳයි 3යි 4යි 5යි ආවටෙන අපුණ ගැසීමේ ආවස් වෙන්න බලමු වෙරෙන් පහළ
නැවත වතාවක් ක්‍රියාත්මකයි 3යි 4යි 1 ලබා දෙන්නට ඕනේ දෙපසින්ට ලබා දෙන්නට ඕනේ ආපරණ කරන්නේ ඔයගොල්ලෝ මේ වෙන දිගේ ගෝලා ගිහිල්ලා ඉස්සරහට වෙන පොඩි මැත්තේ ඉන්නේ එකේ ගෝලා ගිහිල්ලා එතන පොළු කාලා තියෙනවා හොඳයි අපි මේ වැටි දුවනවා බලමු වෙන්න මාළිගේන ටිකක් අමාරු බාන එරෙමින් මෙන්න යනවා රීගෙන ඔහම තමයි අපේ ජීවිතේට බාධා එනවා ඒ බාධා හැම දෙයක්ම ජය ගන්න පුළුවන් නම් අපිට හොඳයි ආයේ හරි හරි දැන් ඔයා ඉඳන් වතුරව ගාලා කියලා මේ පැත්තට එක්ටි බලමු වට ඉස්ස තව එනවා හරි යමුකා මෙන්න ගෝණියක් එනවා මෙන්න බලමු හරි හරි ගෝණිය දැම්මා දෙවන ස්ථානය යනකමන්ද මේ ගම යනකම ඔයාගේ ඉදිරිපත් කිරීම කරන්නකෝ ඉස්සෙල්ලාම කොහෙන ගමන්ද මේ අනුරාධපුරේ අන්න මොකද මේ දවස්වල අනුරාධපුරේ යන්නේ ශාස්ත්‍ර කියන්නේ ඔක් නම කියන්නකෝ ඇත්ත නම කියන්නකෝ ඉස්සෙල්ලාම අකීෂ් උරු නියාති නෙසුරු බිමින්නා ඔතේ පාඩ මොනවා කියන්නේ සමහර පොල්ලා ගානියෝ වෙලා හොඳට තියෙනවා හැබැයි අතේ සත පහක් වන්නේ ඉගුරු අතේ මහත්තයාගේ නෝනා නම් කොච්චි කරලා වගේ නේද? ඔව්. මහත්තයාගේ නෝනා පූසි වගේ හිටියට කනේ රිංග යන රුසියා. සහස් පුතා තමයි ඔන්න මේ ඉන්නේ පුතා කොහේ යන ගමන්ද? කොහෙද පන්සල යනවද? පන්සල යනවා සිල් ගන්නද යන්නේ? කවුද මල්ටි කල්ලා දුන්නේ යන්නේ ඔයාලට? පෝල් කඩන්න හරි වගේ චරිත කර පොල් ගණන් දැන් කීයක් විතර පොල් ගෙඩියක් 50යි. පොල් 50ට දෙනවත් දෙරියනේ දැන් පොල් මේ පැත්ත පොල් 50යිද අසපලතුරු ගොඩයි කෙලවොත්තරි ගුණයි ජම්බු පෙර තෝරගන්න වට්ටියම් මමයි වට්ටි අම්මා මම යාම කිව් තුන්සර හරි තුන්සර පුතා පොලේ යනවද කොහෙද යන්නේ පොලේ යනවනේ මේ මට දෙන්න බෑද මේ ලුණු ගෙඩියක් එහෙම පුළුවන්ද පුළුවන් දෙනවද මට මං ගන්නද මේක බඩු උතුණු කියන යන්න අර නැන්දලා ඉන්නවා මාමලා ඉන්නවා මේ තාත්තා තියෙන තාත්තලා විකුණන්න ඕක හරි මොනවද බලන්න කියන්නේ ඇති දැන් කවුරුද මේ රඟපාන්නේ ඔයාගේ ඉදිරිපත් කිරීම කරන්නද ඉල්ල ගන්න කීයක් හරි ඔකට දාන්න කියන්නේ සල්ලි සල්ලි හොඳයි එසේනම් හෙට